ශ්‍රී ලංකාවේ සංගීත ලෝකයේ දශක ගණනාවක් පුරා රසික හදවතක් දිනාගත් ආචාර්ය නන්දා මාලිනී දැන් සමුගනී. 1943 ජනවාරි 23 වෙනිදා උපත ලැබූ නන්දා මාලිනී ශ්‍රී ලංකාවේ ප්‍රවීණතම ගායන ශිල්පිනියක් ලෙස සැලකෙනවා. ඇගේ සංගීත ගමනේ විශේෂත්වය තමයි ආදරය ගැන විතරක් නෙවෙයි, දේශය, මනුෂ්‍යත්වය, සමාජය සහ ජීවිතයේ ගැඹුරු හැඟීම් ගැනත් ඈ ගීත හරහා කතා කරලා තියෙනවා. කඩමණ්ඩියේ 12 සුලං කුරුල්ලෝ වැනි ගීත අදටත් ශ්‍රී ලාංකිකයන්ගේ මතකයේ රැඳී තියෙනවා. ඇගේ හඬේ තියෙන විශේෂත්වය තමයි වචන පැහැදිලිව උච්චාරණය කරමින් ගීතේ හැඟීම ශ්‍රාවකයාගේ හදවතටම දැනෙන්න ගායනා කරනවා. ඒ නිසාම නන්දා මාලිනී කියන්නේ ගායිකාවක් විතරක් නෙවෙයි. ශ්‍රී ලංකාවේ සංගීත ඉතිහාසයේම සුවිශේෂී සලකුණක්. ඇයට නිවන් සුව පතමු. ඇයගේ ගීත අතරින් ඔබ කැමතිම ගීතය මතක ඇතුව කමෙන්ට් එකක් විදියට සඳහන් කරන්න.